පුංචි සමරල පැටවන්ට පියාඹන්න මඟ පෙන්වන නීතනු පාරාදීසේ. ආයුබෝවන්. අද අපේ පාඩම පුතේ විරුද්ධ පද. විරුද්ධ පද කියලා කියන්නේ මොකක් හරි වචනයක අදහසට විරුද්ධ අදහසක් දෙන වචනයක් තියෙනවා නම් අන්න අපි ඒකට කියනවා විරුද්ධ පද කියලා. පුතාලට එක වසරේ ඉඳලා 5 වසර වෙනකන් විෂය නිර්දේශයට ඇතුළත් වෙන විරුද්ධ පද මම අද කියලා දෙනවා. අපි එහෙනම් බලමු මොනවද මේ විරුද්ධ පද කියලා. මුලින්ම එක ශ්‍රේණියට අදාළ විරුද්ධ පද මොනවද කියලා අපි බලමු. මෙන්න බලන්න. මොකද්ද පේන්නේ රූපේ? එක රූපයක මේසේ උඩ බෝලේ තියෙනවා, අනිත් එකේ මේසේ යට. එහෙනම් උඩ කියන එකට විරුද්ධ පදේ යට. උඩ යට. ඊළඟට පොල් ගස් දෙකක් තියෙනවා. එක ගහක් උසයි, අනිත් ගහ මිටි. එහෙනම් මොකද්ද මෙතන තියෙන විරුද්ධ පදේ? උස මිටි. උස මිටි. ඊළඟ රූපේ තියෙනවා පුටු දෙකක්. එක පුටුවක් මොන වගේද පුතේ? එකක් ලොකුයි, අනිත් එක පොඩි. එහෙනම් අපිට මේකට මොකද්ද කියන්න පුළුවන්? ඔව්, හරිම හොඳයිනේ. මොකද්ද පදේ එතකොට? ලොකු පොඩි. ලොකු පොඩි. ඊළඟට බලන්න මේ මොකද්ද? එක්කෙනෙක් හොඳට hina වෙලා ඉන්නවා, අනිත් එක්කෙනා ටිකක් තරහ වෙලා වගේ නේද ඉන්නේ. මොකද්ද මේකෙන් කියන්නේ? මේකෙන් කියන්නේ කැමැති අකමැති. එයාගේ දත්වල කෑම. අනිත් යාළුවා හොඳට දත් වැදලා හොඳට පිරිසිදුව තියාගෙන ඉන්නවා නේද? එහෙනම් ඒකෙන් කියන්නේ අපිරිසිදු පිරිසිදු. අපිරිසිදු පිරිසිදු. ඊළඟට අපි යන් 3 වසරට.
3 වසරේ තියෙනවා. මෙන්න මේ වචන. මාත් එක්කම කියන්න. කීකරු, අකීකරු, ප්‍රශ්න, පිළිතුරු, ගැළපෙන, නොගැළපෙන, සෙමින්, වේගයෙන්, පුරුදු, නුපුරුදු. අප කියමු. කීකරු, අකීකරු, ප්‍රශ්න, පිළිතුරු, ගැළපෙන, නොගැළපෙන, සෙමින්, වේගයෙන්, පුරුදු, නුපුරුදු. හරි. ඊළඟට 4 ශ්‍රේණියේ යහපත්, අයහපත්, ආරම්භය, අවසානය, දිරන, නොදිරන, සුදුසු, නුසුදුසු, ලස්සන, අවලස්සන. අපහු කියමු. යහපත්, අයහපත්, ආරම්භය, අවසානය, දිරන, නොදිරන, සුදුසු, නුසුදුසු, ලස්සන, අවලස්සන. හරි. ඔන්න දැන් එහෙනම් පුතාලා 1 2 3 4 ශ්‍රේණිවල ඉගෙනවෙන විරුද්ධ පද මොනවද කියලා ඉගෙන ගත්තා. දැන් අපි බලමු 5 ශ්‍රේණියේදී පුතාලට තියෙන විරුද්ධ පද මොනවද කියලා. පැමිණීම, නොපැමිණීම, අවශ්‍ය, අනවශ්‍ය, පුහුණු, නුපුහුණු, වැරදි, නිවැරදි, පරණ, අලුත්. අපහු කියමු. පැමිණීම, නොපැමිණීම, අවශ්‍ය, අනවශ්‍ය, පුහුණු, නුපුහුණු, වැරදි, නිවැරදි, පරණ, අලුත්. හරි පුතේ. දැන් මම අද කියලා දුන්නේ පුතාලට විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙන වචන විතරයි. ඊට වඩා වචන ගොඩාක් තියෙනවා. පුතාලා පොත්පත් කියවලා තව වචන ඉගෙන ගන්න ඕනේ. අද පුතාලා ඉගෙන ගත්ත පාඩම මොකද්ද පුතේ? විරුද්ධ පද. විරුද්ධ පද කියලා කිව්වේ මොකද්ද? යම් වචනයක අදහසට විරුද්ධ අදහස දෙන පද තමයි අපි විරුද්ධ පද කියලා කිව්වේ. හරි. එහෙනම් channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. යාළුවන්ටත් මේ පාඩම් බලන්න share කරන්න, like කරන්න, comment කරන්න. අපහු තව පාඩමකින් මම එන්නම්. පුතාලා හැමෝටම තෙරුවන් සරණයි. මේ පුංචි සමන දුන්ට පියඹන්න මඟ කියන දේදුණු පාරාදීසය.